එතකොට ගානක් හදන්න නිකන් දැනුම තිබිලා බෑ. ගණන් හදලා ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. ඊළඟ සිද්ධාන්ත හොඳට දැනන් ඉන්න ඕනේ. ඊළඟට තර්ක කිරීම හැකියාව තියෙන්න ඕනේ. ඒතර මේ තුනම එකතු වුණාට පස්සේ තමයි ඔයාලට නිවැරදි වේගවත් පිළිතුරක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ අවුරුද්ද තිබ්බ ඕගොල්ලොන්ගේ O level ගණිතීය ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න පත්‍රයේ 24 වෙනි ගාන වෙච්ච අසමානතාවය ආශ්‍රිත ගැටලුව විසඳන තමයි යන්නේ. හරි. එතකොට 2024 එවන 2025 අවුරුද්දේ, ඒ කියන්නේ මේ අවුරුද්දේ O level ගණිතීය ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 25 ඇතුලේ 24 වෙනි ප්‍රශ්නය විදියට ආපු මේ ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. අසමානතා ගාන. හරි. අය බලමු කොහොමද මේ ගාන හදන්න කියලා. බලන්න. දැන් මේ ගාන කියනවා 3x ධන 11 විශාලයි 2 අසමානතාව වෙහි ඍණ නිකිලමය විසඳුම් සොයන්න කියලා කියනවා. හරි. දැන් බලමු මුලින්ම අසමානතාවය විසඳනවා කියලා කියන්නේ මොකක්ද කියලා. හරි. ඒතර අසමානතාව විසඳනවා කියලා කියන්නේ ඒ අසමානතාවයේ විචල්ය හරි නැත්නම් x වලගේ පරාසය හොයන තමයි අසමානතාව විසඳනවා කියලා කියන්නේ. කියන්නේ විචල්ය අයිති වෙන පරාසය, අගේ පරාසය හොයනවා. ඒක තමයි අසමානතාව විසඳනවා කියලා කියන්නේ. හරි. දැන් මේ අසමානතාවය ගත්තොත් එimhe විචල්‍ය x නේ. හරි. ඒතර මේ x සඳහා නිශ්චිත අගයක් එන්නේ අගේ පරාසයක් තමයි එන්නේ මේක විසඳුවාම. දැන් සමීකරණයක් විසඳුවාම අපිට විචල්‍ය සඳහා ලැබෙන්නේ නිශ්චිත අගයක් හෝ කිහිපයක් ලැබෙන්නේ. හැබැයි අසමානතාවගේ නිශ්චිත අගයක් ලැබෙන්නේ නැහැ. අගේ පරාසයක් තමයි ලැබෙන්නේ. හරි. අපි බලමු දැන් අසමානතාවක් විසඳන්නේ කොහොමද කියලා. දැන් මෙතන දෙනවනේ මෙන්න මෙහෙම 3x ධන 11 විශාලයි 2 කියලා දෙන්නේ. ඒතර අසමානතාවක් විසඳනවා කියලා කියන්නේ මේ විචල්‍ය අපි උක්ත කරගන්න ඕනේ. අර මේ සමීකරණයක් විසඳනවා වගේම තමයි. හරි. ඒතර ධන 11 මේ පැත්තට ගියා ඍණ 11ක් වෙනවනේ. එතකොට 3x විශාලයි 2 ඍණ 11. එතකොට 3x විශාලයි 2 ඍණ 11. පොඩ්ඩෙක්ගෙන් ලොක් එක අඩු කරන්න තියෙන්නේ. ඒතර පොඩ්ඩෙක්ගෙන් ලොක් එක අඩු කරන තියෙද්දී ලොක්කගෙන් පොඩ්ඩක් අඩු කරලා ලොක්කගේ ලකුණ දාන්න. ඒතර ලොක්කගෙන් පොඩ්ඩක් අඩු කරාම 11න් 2ක් ගියාම 9යි. ලොක්ක ඍණනේ. ඒතර ඍණ ලකුණ දාන්න. ඍණ 9යි. දැන් අපිට ඕනේ 3x නෙමෙයි අපිට ඕනේ x නේ. එහෙනම් දෙපසම අපි මේ අසමානතාවය දෙපසම 3ෙන් බෙදනවා. හරි. ඒතර මේ අසමානතාවය දෙපසම 3ෙන් බෙදනවා. හරි. එතකොට 3x බෙදීම 3 විශාලයි ඍණ 9 බෙදීම 3. දැන් ඔයගොල්ලෝ දන්න කරුණක් තමයි අසමානතාවයේ දෙපසම ධන සංඛ්‍යාවකින් බෙදුවොත් එimhe අසමානතාවය ලකුණ මාරු වෙන්නේ නැහැ. එතකොට මේ ධන 3 බෙදන්නේ. එතකොට මේ අසමානතාවය ලකුණ මාරු වෙන්නේ නැහැ. මේ පැත්තට තමයි එන්නේ. හරිද? ඒ 3 කැපිලා ගියා. වම් පැත්තෙන් එන x විශාලයි 9 බෙදීම 3 3යි. ඍණ සංඛ්‍යාව ධන සංඛ්‍යාවෙන් බෙදුවාම උත්තරය ඍණ. හරි. ඒතර අපිට එනවා x විශාලයි ඍණ 3යි කියලා. බලන්න. දැන් මේක සංඛ්‍යා රේඛාවක අපි නිරූපණය කරොත් එහෙම හරි. ඒතර මේකෙන් කියවෙන්නේ මොකද්ද? මෙන්න මේ අසමානතාව ලකුණ කට ඇරලා තියෙන පැත්තෙන් කියවෙන්නේ එයා විශාලයි කියන එක. ඒතර මේ x තියෙන පැත්තෙන් කට ඇරලා තියෙන අසමානතාව ලකුණ. ඒතර x විශාලයි ඍණ 3ට වඩා. ඒතර ඍණ 3 මෙතන තියෙනවා නම් ඍණ 2 ඍණ 1 බිංදුව 1 2. හරි. මේ පැත්තේ ඍණ 4. ඔහොමනේ මේ සංඛ්‍යා රේඛාව ලකුණු කරොත් එහෙම තියෙන්නේ. ඒතර ඍණ 3 තියෙන්නේ මෙන්න මෙතන. හරි. ඒතර මේකෙන් කියවෙන්නේ x ඍණ 3ට වඩා විශාලයි කියලා තමයි කියවෙන්නේ. බලන්න. ඒතර ඍණ 3ට වඩා විශාලයි. ඒතර මෙන්න මේ යගේ පරාසය තමයි x සඳහා පවතින්නේ. හරි. x සඳහා පවතින මෙන්න මේ යගේ පරාසය. ඍණ 3 ආයි තියෙන්නේ. ඍණ 3ට වඩා වැඩි අගය ටික තමයි ආයි තියෙන්නේ. ඒතර අපේ ගානදී කියන්නේ ඍණ නිකිලමය විසඳුම් සොයන්න කියලා තමයි කියන්නේ. මොකද්ද නිකිලයක් කියන්නේ? නිකිලයක් කියන්නේ පූර්ණ සංඛ්‍යා. ඒතර ඍණ නිකිලමය විසඳුම් කියන්නේ මොකද්ද? ඍණ පූර්ණ සංඛ්‍යා අගයන් ටික. හරි. ඒකේ මෙන්න මේ අගයන් ටික බලන්න. දැන් මෙතන ඍණ 3යි තියෙන්නේ. ඍණ 3ට විශාලයිනේ x වලගේ. ඒතර ඍණ 3 ගන්න බෑ. එතකොට නිකිල සංඛ්‍යාව විතර ඍණ 2 ගන්න පුළුවන්. ඍණ 1 ගන්න පුළුවන්. ඊට පස්සේ බිංදුව ගන්න පුළුවන්. 1 2 ඔය විදිහට ධන පූර්ණ සංඛ්‍යා ටික නම් ගන්න පුළුවන්. අපෙන් අහන්නේ ඍණ නිකිලමය අගයන් ටිකනේ. ඒක ඍණ පූර්ණ සංඛ්‍යා ටික තමයි අහන්නේ. ඒ කියන්නේ ඍණ 2යි ඍණ 1යි විතරයි ගන්න පුළුවන්. හරිද? ඒතර අපෙන් අහනවා ඍණ නිකිලමය විසඳුම් සොයන්න කියලා. ඒතර අපි ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. හරි. ඍණ නිකිලමය විසඳුම් අපිට ලියන්න පුළුවන්. හරි. ඍණ 2 සහ ඍණ 1. අන්න ඔය විදිහට ලියන්න පුළුවන්. તો නිකිලමය විසඳුම් ගොඩක් තියෙනවා මේ. ඍණ 3ට වැඩි මේ නිකිලමය අගයන් ටික ඔක්කොම ලියන්න පුළුවන්. ඍණ නිකිලමය කියලා ඒගොල්ලෝ ගන්න දීලා තියෙනවා. ඍණ කියන්නේ එතනම ඍණ අගයන් ටික තමයි ගන්න. ඍණ පූර්ණ සංඛ්‍යා ටික. ඍණ 2 සහ ඍණ 1. ඒතර ඕක තමයි උත්තරේ. හරිද? ඒතර ඔයගොල්ලෝ දැන් පැහැදිලි වෙන්නේ නැති
ගාණක් දුන්නාම ඒ ගාණ හිතන්නේ කොහොමද? ඊට පස්සේ අපි සිද්ධාන්ත ඉගෙන ගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ පන්තිල සිද්ධාන්ත ඉගෙන ගන්න ඕනේ. ඒතකොට සිද්ධාන්ත මේ ගාණට ඇප්ලයි කරන්නේ කොහොමද? යොදන්නේ කොහොමද? සම්බන්ධ කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ පැහැදිලි වෙන්නේ නැති. හරි. එතකොට ගාණක් හදන්න නිකන් දැනුම තිබිලා බෑ. ගණන් හදලා ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. ඊළඟ සිද්ධාන්ත හොඳට දැනන් ඉන්න ඕනේ. ඊළඟට තර්ක කිරීම හැකියාව තියෙන්න ඕනේ. ඒතර මේ තුනම එකතු වුණාට පස්සේ තමයි ඔයාලට නිවැරදි වේගවත් පිළිතුරක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට අපේ පන්ති ගත්තොත් එම සිද්ධාන්ත සම්පූර්ණ සියල්ලම හොඳට උගන්වනවා. හරි හොඳට පැහැදිලි කරලා උගන්වනවා. ඊළඟට ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් මේ පන්තියේදීම සාකච්ඡා කරනවා. එතකොට අපේ ගණිතය පන්ති තියෙන්නේ මම 10 11 වසර තමයි ගණිතය පන්ති කරන්නේ. ඒතර කොට්ටාව නගරේ ඩීන්ස් කියන ඇකඩමි එකේ ඒ කියන්නේ ඩීන්ස් කියන ආයතනය තමයි මෙන්න මේ අපේ ගණිතය පන්තියේ තියෙන්නේ. හරි. එතකොට ඔයාලට මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න ඕන නම් 077 434 9133 කියන අංකයට WhatsApp පණිවිඩයක් හෝ ඔයගොල්ලෝ normal call එකක් ගන්න පුළුවන්. හරිද?